දූෂිත හෙජින් ගනුදෙනු සම්බන්ධව දැනට ඇතිලා තියෙන වාතාවරණයත් එක්ක අතරම අපිට දැනට කෝටි 1800ක් විතර ලංකාවේ ජනතාවගේ සල්ලි වලින් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඉතිරි නඩු දෙක මම හිතන්නේ ඩොයිච් බැංක් එකේ වගේම සිටි බැංකුව කියන බැංකු දෙක විසින් ඒ තීන්දුව ලැබලා දුන්නාන් පස්සේ මම හිතන්නේ කෝටි 5000කට අධික මුදලක් අපිට මේ සඳහා වැය වෙයි කියලා අපිට ගණන් බලන්න සිද්ධ වෙලා තියෙනවා. මීට මම හිතන්නේ තව නඩු ගාස්තු වරම එකතු කරන්නේ නැතුව ඩොලර් මිලියන 2කට වැඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ කෝටි 22ක් විතර වෙන ප්‍රමාණයක් මේ වැඩපිළිවෙලේ නීතිඥ ගාස්තු වලට පමණක් වෙන් වෙලා තියෙනවා කියලා වියදම් වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න තියෙනවා. ලංකාවේ මහවැලිය සඳහා ගියේ කෝටි 5000ක විතර ප්‍රමාණයක්. ඉතින් ඇත්තටම තවත් මහවැලියක් හදන්න තිබිච්ච සල්ලි තමයි මේ ආණ්ඩුව මේ විදිහට ගත්ත අදූරදර්ශී තීරණ වලින් අවසන් කළා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම කෝටි 900ක් විතර සාමාන්‍යයෙන් යන්නේ එක අවුරුද්දක පොහොර සානාධාරය සඳහා. ඒ වගේම කෝටි 1100ක් විතර යනවා සාමාන්‍යයෙන් සමෘද්ධිය සඳහා. මම හිතන්නේ මේ දෙක එකට එකතු කරාම මම හිතන්නේ හැම අවුරුද්දකම කෝටි 1000ක විතර ප්‍රමාණයක් තියෙනවා. නමුත් දැන් අතන මේ ඔක්කොම ටික එකතු කරලා බලපුවාම තවත් අවුරුදු 5ක් මේ රටේ ජනතාවට සමෘද්ධි සානාධාර දෙන්න ලක්ෂ 16කට සමෘද්ධි සානාධාර දෙන්න තිබිච්ච මුදල හා නැත්තම් පොහොර සානාධාරය දෙන්න තිබිච්ච මුදල හා සමාන 5 ගුණයක ප්‍රමාණයක් මේ තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 5ක් රටේ ජනතාවට පොහොර සානාධාර දෙන්න තිබිච්ච මුදලත් ඒ වගේම අවුරුදු 5ක් රටේ ජනතාවට සමෘද්ධි ලබා දෙන්න තිබිච්ච මුදලත් නැත්තම් මහවැලියක් නැවත ඉදිකරන්න අදාළ වන මුදලක් තමයි මුදල හා සමාන මුදලක් තමයි මේ ආණ්ඩුව විසින් ගත්ත අදූරදර්ශී ක්‍රියාමාර්ග තුල රටේ ජනතාවට අහිමි වෙමින් තිබෙන්නේ. ඉතින් මේ මුදල ජනතාව ගෙවිය යුතු මුදලක් නෙවෙයි. මොකද ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විදියට උත්තරීතර අධිකරණයේ විදියට මේ අදූරදර්ශී givisuma අහෝසි කරලා නැවත රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන්න තීන්දුව අනුව ක්‍රියා කරන්න අවස්ථාවක් තියෙද්දි ඒකට කැබිනට් මණ්ඩලය ඒ දුන්න නීතිමය තීන්දුව පැත්තකට විසිකරුවා. ඒකෙන් අදහස් කරන්නේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයට උඩින් කැබිනට් මණ්ඩලය තවත් තීන්දුවක් ගත්තයි කියන කාරණේ. රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීලා තියෙද්දි ඒ තීන්දුවට පිටින් ගිහිල්ලා කැබිනට් මණ්ඩලය රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට පයින් ගහලා ඔවුන්ට හිතුමනාපිට ක්‍රියා කිරීමේ අවසාන ප්‍රතිඵලය තමයි මේ හෙජින් ගිවිසුමට දැන් අපි අද මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන මේ කෝටි 5000 ගෙවන්න. ඒකයි මම කිව්වේ කිසිම වෙලාවක මේ රටේ මහජනතාව සූදානම් විය යුතු නැහැ. සහ මහජනතාවගේ කරපිටට මේ කෝටි 5000 පටවන්න සූදානම් විය යුතුත් නැහැ. ඒ නිසා ඇත්ත වශයෙන් ආර්ථික ඝාතකයෝ ඉන්නේ ලංකාවේ ආණ්ඩුව ඇතුලේ. මේ ආර්ථික ඝාතකයන් විදියට ආණ්ඩුව මේ රටේ ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කිව්වා ආර්ථික ඝාතකයෝ ඉන්නවයි කියලා. ඉතින් ආර්ථික ඝාතකයෝ ඉන්නේ ආණ්ඩුව ඇතුලේම තමයි. මේ සියලු කාරණාවලට මේ රටේ ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය වක් කියන්න ඕනේ. ඉතින් මේ මුදල ගෙවන එක ඒගොල්ලෝ හරියම්බ කරපු මුදලක් තියෙනවා නම් පහුගිය කාලවකවානුවේ ඔවුන් මේ රටේ ජනතාවගෙන් ගත්ත දෙයක් තියෙනවා නම් ඒ වයින් මේක ගෙවලා අවසන් කරන්න අපේ රටේ ජනතාව මේකට සතපහක්වත් ගෙවිය යුතු නැහැ කියන මතය තමයි අපි ඉන්නේ. යුද්ධයෙන් මේ රට බේරගත්තයි කියලා ජනාධිපතිතුමා කියන කතාව අපිට පිළිගන්න පුළුවන් වගේම මේ රටේ යුද්ධයෙන් දිනුවයි කියලා මේ රට හොරකම් කරන්න දෙන්න කාටවත් අයිතිවාසිකමක් නැහැ. මේ රට යුද්ධයෙන් බේරගත්ත හා සමාන කරන දැවැන්ත හොරකම් ගණනාවක් අද රටේ සිද්ධ වෙමින් තිබෙනවා. ඉතින් ඒ නිසා ප්‍රභාකරන්ගෙන් බේරගත්ත රට දැන් අද කරන්නේ සුද්දන්ට පාවා දෙන එක. දැන් අද කෝටි 5000ක් කවුද මේ සල්ලි හොයන්නේ? කවුද මේ සල්ලි ගෙවන්නේ? මේ රටේ ජාතික ධනය තමයි මේක සුද්දන් සඳහා වියදම් වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ රටේ ජාතික ධනය කොල්ල කන්න යුද්ධයෙන් රට බේරගත්තයි කියන නායකයන්ට අයිතිවාසිකමක් දෙන්න අපි සූදානම් නැහැ.